This is mainly in relation to the balance sheet. අපේ balance sheet එක දැන් අලුත් කරන්න බෑ. You can't master the balance sheet. Wow, that is 2.2 billion liability. Okay, from top to bottom, the whole report is there. මං හිතන්නේ විශේෂයෙන්ම ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ඔවුන්ට ඔවුන්ගේ ආදායම් වියදම් පිළිබඳ තත්ත්වයන් ඒ වගේම දැනට තිබෙන මූල්‍යමය තත්ත්වය පිළිබඳව විගණන විමසුමක් විශේෂ ජාත්‍යන්තර පිළිගත් ආයතනයක් වන KPMG ෆෝඩ්රෝස් ආයතනය මගින් ක්‍රියාත්මක කරලා තියෙනවා. එහි වාර්තාව තමයි අද මට බාර දුන්නේ. මම හිතන්නේ මෙය කියවා හොඳින් බැලිය යුතු කාරණාවක්. දැනට තිබෙන තත්ත්වයන් එක ගත්තම ඔවුන්ගේ අදහස් සහ පැහැදිලි කිරීම අනුව බිලියන 2.4ක විතර මූල්‍ය වගකීමක් ක්‍රිකට් ආයතනයට තිබෙනවා විවිධ ආයතනයන් සඳහා විශේෂයෙන්ම වරාය අධිකාරියට සහ විවිධ ආයතන වලට ගෙවන්න තිබෙන මූල්‍යමය වගකීම. ඉතින් මේ විදියට බිලියන 2.4ක් මේ ක්‍රිකට් ආයතනයෙන් දෙන්න ගියොත් එimhe ක්‍රිකට් ආයතනයේ පඩි ගෙවා ගන්න තියා සාමාන්‍ය ක්‍රීඩකයන්ට ගෙවීම් කරන්නවත් සතපහක්වත් ඉතුරු වෙන්නේ නැහැ. මේක තමයි ඇත්ත මූල්‍යමය තත්ත්වය. ඉතින් මේ සම්බන්ධව කරුණු නොදැන සමහර අය මම දැක්ක පහුගිය කාලේ කියලා තිබුණා මේ ක්‍රිකට් ආයතනයේ ලාභ ලබනවා ගොඩක් හොඳයි හොඳට කරලා තිබුණායි කියලා. හැබැයි හොඳට කරපු එක බොහොම පැහැදිලිව පේනවා දැන්. කෙසේ වෙතත් මෙහි තිබෙන ප්‍රධානම ප්‍රශ්නේ තමයි විශේෂයෙන්ම සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය ඉදිකිරීමේදී කිසිම ආකාරයේ ක්‍රිකට් පාලක මණ්ඩලයත් එක්ක කිසිම විදිහක වරාය අධිකාරිය සාකච්ඡා කළා නැත්නම් ක්‍රිකට් පාලක මණ්ඩලයේ නැත්නම් කමිටුවේ සාකච්ඡා කළා එහි අනුමැතියකින් තොරව තමයි යම් විදිහකට එකඟතාවයකට ඇවිල්ලා තිබෙන්නේ. ඒ නිසා මම හිතන්නේ මේවා නිවැරදි ලෙස සිද්ධ විය යුතුව තිබුණා. මොකද හේතුව ක්‍රිකට් පාලක මණ්ඩලයේ විදිහට ඔවුන් තීරණය කරන්න ඕනේ මෙම ක්‍රීඩාංගණයේ ඉදිකල යුතුද නැද්ද කියන කාරණේ. එහිදී ඔවුන් කිසිම එකතාවයකට ඇවිල්ලා නැහැ. එය කැබිනට් මණ්ඩලය විසින් ලබලා දුන්න තීන්දුවක් අනුව තමයි ඔවුන්ට ක්‍රියාත්මක කරන්න සිද්ධ වෙලා තිබෙන්නේ. ඒ විතරක් නෙමෙයි මේ සම්බන්ධව යම්කිසි ගිවිසුමක් ඇති කරගෙන තිබෙනවා. ඒ ගිවිසුමත් මම හිතන්නේ නීති මත අනුව විශාල ප්‍රශ්න ගණනාවකට ලක් වෙලා තිබෙනවා. ඒ වගේම මෙහි තිබෙන ප්‍රමාණය බිලියන 1.2ක් තමයි මේ සඳහා වියදම් සම්බන්ධව තිබෙන්නේ. ඒක තවත් කාලයක් යනකොට තවත් ඒක එහාට ගිහිල්ලා තවත් විශාල මුදලකට මේ වියදම ගිහිල්ලා තිබෙනවා. ඒ පිළිබඳව අපි අනාගතේ බලාපොරොත්තු වෙනවා ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් යම් උත්තරයක්. මොකද හේතුව වුන් දැන් ඊළඟට මේ වාර්තාව අරගෙන ඔවුන්ගේ විධායක කමිටුවට ඉදිරිපත් කළ යුතුයි. එතනින් පස්සේ විධායක කමිටුව හරහා ඔවුන් අපිට කියන්න ඕනේ මොන වගේ තත්ත්වයක්ද තිබෙන්නේ, මොන විදිහටද මේකට වුන් පිළිතුරු හොයන්නේ සහ ආණ්ඩුව විදිහට ක්‍රීඩා අමාත්‍යාංශ විදිහට අපි කොහොමද මැදිහත් වෙන්නේ කියලා. ඒ නිසා මම හිතන්නේ මෙවැනි තත්ත්වයක් තමයි ක්‍රිකට් පාලක මණ්ඩලය තුල තිබෙන්නේ. මේ පහුගිය කාලවකවානුවේ සිද්ධ වුණ විවිධ ප්‍රශ්න ගණනාවක් තුල ඇතිවෙච්ච කාරණා. ඉතින් මේවා වහන්න අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම බලාපොරොත්තු වෙනවා මේ සම්බන්ධ නිවැරදි පියවර අරගන්න අතිගෞරව ජනාධිපතිතුමත් එක්කත් අග්‍රාමාත්‍යතුමත් එක්කත් ආණ්ඩුවක් විදිහට අපි සාකච්ඡා කරලා පළවෙනියෙන් ක්‍රිකට් පාලක මණ්ඩලය මේ තියෙන මූල්‍ය වගකීමෙන් බේර ගන්න තියෙනවා. මේ වගේම තත්ත්වයක් තමයි ශ්‍රී ලංකන් එයාලයින් ආයතනයේ තිබුණේ. ක්‍රිකට් පාලක මණ්ඩලය බිලියන 2.4ක මූල්‍ය වගකීමක් තියෙනවා. මේවා ජනතාවගේ සල්ලි. ඒ වගේම ක්‍රිකට් ක්‍රීඩකයන් බොහොම අමාරුවෙන් ක්‍රීඩා කරලා ඒ වගේම පාලක මණ්ඩල අවුරුදු ගාණක් මහන්සි වෙලා හදාගත්ත මුදල් මේවා කාබාසිනියා කරන තත්ත්වයට අදපත් වෙලා තියෙනවා. මම හිතන්නේ එය නැති කිරීම සඳහා අවශ්‍ය කරන කටයුතු ටික අපි වහාම අවශ්‍ය කරන කටයුතු ටික ගන්නවා. මම හිතන්නේ ඒ සඳහා ක්‍රිකට් පාලක මණ්ඩලයේ විධායක කමිටුව සාකච්ඡා කර තීන්දුවක් අරගත්තයින් පස්සේ අපිට පුළුවන් ඒ සම්බන්ධව මැදිහත් වෙන්න. චෝදනා තියෙනවා. මම කැමතියි අත වශයෙන් විවිධ පුවත්පත්වල මම දැක්ක දාලා තියෙනවා මේ අභාවිතාවන් පිළිබඳව. මට කරුණාකරලා ඔබ මාධ්‍යවේදී විදියට මම ඔබගෙන් ඉල්ලනවා. කරුණාකරලා විවිධ චෝදනා කරාට වැඩක් නැහැ. ඒවා නිවැරදි ලෙස මට කරුණාකරලා කියලා දුන්නොත් මෙන්න මේ වගේ මම සමහර කාරණා මේ පවත්පත්වල තිබුණේ විවිධ දූෂණ අක්‍රමිකතා පිළිබඳව පැමිණිලි කරන්න යනවා කියන කාරණේ පමණයි. හැබැයි කවුද කරන්නේ මොනවද මේ දූෂණ කියලා මට කියන්න පුළුවන් නම් මම කිසි වෙලාවක පැකිලෙන්නේ නැහැ. එයාට විරුද්ධවත් පියවර ගන්න. ඒ නිසා මම හිතන්නේ නිවැරදිව ඒවා ක්‍රියාත්මක විය යුතුයි කියන කාරණේ තමයි මම ඉන්නේ. කරුණාකරලා මම ඉල්ලනවා මාධ්‍යෙන් ඔබට ලැබිලා තියෙනවා නම් දැනට ඒ තොරතුරු මොකද මම
සොයා බලපුවම සමහර කාරණා පිළිබඳව එහිදී මට දැනගන්න ලැබුණ කාරණා අනුව එවැනි තත්ත්වයක් එතන නැහැයි කියන කාරණේ තමයි අපිට තියෙන්නේ. හැබැයි කිසියම් වෙලාවක මාධ්‍ය කියනවා නම් තවත් අය කියනවා නම් නිවැරදිව කරුණු සහිතව මට මෙන්න මේ වගේ චෝදනා තියෙනවා කියලා මම ඒ සම්බන්ධව පැහැදිලිව කියන්න කැමතියි. ඒ සම්බන්ධව අවශ්‍ය කරන පියවර අපි ගන්නවා.